හිටපු ජනාධිපති මහින්ද ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මහානායක හිමිපාණන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව අත්අඩංගුවට ගන්න එපා කියලා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුවත් කරන්න කියලා. SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. කස්තුරි ශ්‍රී ලංකා පොජන පෙරමුණ දේශපාලන ක්‍රියාකාරී මගෙත් එක්ක අද ශ්‍රී ලංකා පොජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අපේ නීතිඥ මණ්ඩලය පැමිණ සිටිනවා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. සරලව මේ පැමිණිල්ල පහුගිය දින කිහිපය තුළ අපි දැක්කා හිටපු ජනාධිපති මහින්ද ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මහානායක හිමිපාණන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව අත්අඩංගුවට ගන්න එපා කියලා වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැනුවත් කරන්න කියලා. ඒ සඳහා යම් මැදිහත් වීමක් කරන්න කියලා. ඉතින් මේ පුවත ඉතාමත් සංවිධානාත්මක ලෙස පහුගිය දින කිහිපය තුළ අපි දැක්කා සමාජ මාධ්‍ය වගේම ප්‍රධාන මාධ්‍යත් අපිට මේක දකින්න අහන්න ලැබුණා. ඉතින් මේක දින කිහිපයක් ගත වෙද්දී මේ චෝදනාව මේක පැහැදිලිවම චෝදනාවක්. මේ චෝදනාව එල්ල කරන සියලු පාර්ශවයන් විසින් මෙහි යම් සාවද්‍ය බවක් බොරුවක් මේකේ තියෙනවා කියන එක සහ මහින්ද ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් සහ මහානායක හිමිපාණන්ගේ පාර්ශවයෙන්ුත් මේ සම්බන්ධව සත්‍ය ජනතාවට දැනුවත් කළා. මෙහෙම දෙයක් සිදු වෙලා නැහැ කියන එක. ඊට පස්සේ සමීපව අපි මේක දිහා ගවේෂණය කළාම මේක දිහා හොයලා බැලුවම පැහැදිලිවම මේ අසත්‍ය පුවත සමාජගත කරන වැඩේ ඉස්සල්ලාම කරන්නේ ජනාධිපතිතුමාගේ මාධ්‍යංශයේ නව මාධ්‍යංශය භාරව කටයුතු කරන අධ්‍යක්ෂකවරයා සිසිර කහවත්ත කියන පුද්ගලයා. මෙතුමා යම් පණිවිඩයක් සමාජ මාධ්‍යයට මුදා හරිනවා. මේ පණිවිඩය තමයි පැහැදිලිවම සංසරණය වෙන්නේ. එතකොට මේ සංසරණය වීම සිදුවෙන එක ආකාර හතරකින් අපි නිරීක්ෂණය කළා. එකක් මෙතුමා ඇතුළුව මේ මොහොතේ ජාතික ජන බලවේගයට සහාය දක්වන රජයේ විවිධ තනතුරු දරන පිරිස් පවා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල මේ දේවල් හුවමාරු කරගෙන තිබෙනවා. මේ අසත්‍ය පුවත ප්‍රවර්ධනය කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි ළඟ තොරතුරු තියෙනවා. ඒ වගේම වර්තමාන ආණ්ඩුවට සහ ජාතික ජන බලවේගයට සහාය දක්වන සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් සහ විවිධ මාධ්‍යවේදීන් සමාජ මාධ්‍යවේදීන් මේ පුවත සංසරණය වෙන්න මේ පුවතට යම් ඉඩක් ලබා දීලා මේ පුවත ඉතා විශාල වශයෙන් කොහොමද ජනතාව අතරට ගෙනියන්නේ කියන එක පිළිබඳව ඉතාමතා සංවිධානාත්මක කටයුතු කරලා තියෙනවා සහ විශේෂයෙන් මේ මොහොතේ ආණ්ඩුවට සහාය දක්වන සහ ආණ්ඩු පාර්ශවය විසින් මෙහෙවනවා යයි හිතන්නට පුළුවන් ව්‍යාජ ගිණුම් හරහත් ඉතාමත් පුළුල් ප්‍රචාරණයක් මේ පුවතට ලබා දීලා තියෙනවා. මොකක්ද මම අර කලින් කිව්ව ඉල්ලීම මහින්ද ජනාධිපතිතුමා මහානායක හිමිපාණන් වෙත කර තිබෙනවාය කියන අසත්‍ය සාවද්‍ය පුවතට. ඉතින් මේ වෙනකොට මේක පැහැදිලිව බොරුවක් මුසාවක් ආණ්ඩුවේ තවත් එක ටොම් පචයක් බවට පැහැදිලිව ජනතාව ඉස්සරහා රෙදි ගැලවිලා ඉවරයි. මේක දැන් ජනතාව ඉස්සරහා එලිදරව් වෙලා ඉවරයි. අපි අද දවසේ පැහැදිලි වශයෙන්ම තොරතුරු රැගෙන ඇවිල්ලා තියෙනවා මේ අසත්‍ය පුවත සාවද්‍ය පුවත ජනතාවට sannivedanaya කරලා එක පැත්තකින් මහින්ද ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපති ආර්යාව පිළිබඳව යම් වෛරයක් සහ අප්‍රසාදයක් ජනතාව කෙරෙහි ගොඩනගන්නත් ඒ වගේම අපේ මහානායක හිමිපාණන් කෙරෙහි අපේ පූජ්‍ය සංඝරත්නය කෙරෙහි අපේ ආගම් කෙරෙහි යම් අප්‍රසාදයක් ජනතාව තුළ ගොඩනැගීම සඳහා යම් උත්සාහයකුත් මේක ඇතුළේ අපි නිරීක්ෂණය කරනවා සහ ඒ තුලින් යම් කැළඹීමක් ඇති කරමින් යම් දේශපාලන වාසියක් ආණ්ඩුව මේ මොහොතේ ගන්න හිතනවාද කියන එක පිළිබඳවත් අපිට යම් සැකයක් තියෙනවා. මේ සියල්ල පිළිබඳව විධිමත් පරීක්ෂණයක් බලාපොරොත්තු වෙන අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා සහ මේක පිටිපස්සේ අපිට කියව ගන්න තියෙන දෙයක් තියෙනවා. මම කැමතියි ඒ ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්න. පැහැදිලිව මේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වන්නේම මුසාවාදය නිසා, බොරුව නිසා, මඩ අවලාද සහ තර්ජන. මේ වගේම අපිට මතකයි මේ වගේම කරා නිවන්සුව කියලා රැල්ලක් හැදුව ඡන්දේ ලඟ වෙනකොට. රයිට්. එතකොට මේ දෙහෙම දැන් ඔවුන්ට මේක තවදුරටත් ඒ කරන් ආපු දෙයින්ම රැකගන්න බැරි නිසා අලුත් බොරු, අලුත් පච, අලුත් ටොම් පච සමාජගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒකේ තව එක අතුරු ප්‍රතිඵලයක්. නමුත් පැහැදිලිව මොවුන් තේරුම් ගන්න ඕනේ එක දෙයක්. ඔබ ජනාධිපති වුණේ මහින්ද ජනාධිපතිතුමාගේ ඡන්දෙන් බව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි ඔබතුමා දන්නවා. මැතිවරණ සිටියම දැක්කම ඔබතුමාට ඒ ඡන්ද වැටුනේ කොහෙන්ද කියලා ඔබතුමාට අවබෝධයක් තියෙනවා. ඒක අපිනේ මේක ඔබලාම කියනවනේ. ඊට පස්සේ ආපු මැතිවරණ වලදී ඔබගේ ඡන්ද පදනම ඉතාමත් දරුණු ආකාරයෙන් අඩුවීමකට ලක් වුණා. මේකට පැහැදිලිම පැහැදිලි හේතුවක් තමයි ඔයා හන්දි ගානේ මහින්ද ජනාධිපතිතුමාට ඔබතුමා ගිහිල්ලා මඩ ගහපු එක තර්ජනය කරපු එක ආරක්ෂාව අඩු කරනවා කිව්ව එක. මොකද එතුමා කරපු සේවය මේ රටේ මිනිස්සුන්ට මතකයි. ඔව්.
එතුමාගේ බලවේගය ප්‍රතික්ෂේප කළා පහුගිය ජනාධිපතිවරණයේදී ඔබතුමා ප්‍රමුඛ බලවේගයට ජනතාව ඡන්දෙ දුන්නා තමයි. හැබැයි ඒකේ තේරුම එතුමා මේ රටට කරපු සේවය මිනිස්සු අමතක කරා කියන එක නෙවෙයි. ඒ සේවය සහ ඒ සේවය වෙනුවෙන් තියෙන කෘතගුණ දැක්වීම මුල මතකකම අපේ මිනිස්සුන්ගේ හිතවල තාම තියෙනවා. ඔබතුමා ඔය අභියෝග කරන්නේ ඒකට ජනාධිපතිතුමනි. කරුණා කරලා ඒක නතර කරන්න. මොකද ඔබතුමා හිතනවා නම් ඔබතුමාගේ බලවේගය හිතනවා නම් මේ ආණ්ඩුව බුද්ධිමතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව හිතනවා නම් සුන්බුන් එකතු කරලා හරි හදාගත්ත මෙච්චර මේ ප්‍රාදේශ සභා ටිකක් අතේ තියාගෙන මෙහෙම බලයක් අතේ තියාගෙන ඔබ හිතනවා නම් ඔබගේ ජනප්‍රියත්වය අඩුවෙන්න ඔබ කරන්න ඕනේ එකම දේ මහින්ද ජනාධිපතිතුමාගේ නාමයට කැලලක් කරන එක කියලා. ඔබට එතන විශාල වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔබට උපදෙස් දෙන පිරිස ඉතාමත් වැරදි උපදේශයක් දීලා තියෙනවා. ඒ වගේම දැන් ඔබතුමාට අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා ජනාධිපතිතුමනි. ඔබතුමා විනයගරුක නායකයෙක් හැටියට ඔබතුමාගේම කාර්ය මණ්ඩලය විසින් මේ පළවෙනි පාර නෙමෙයි සමාජ මාධ්‍ය හරහා ජනාධිපති මාධ්‍යංශය විසින් මේ වගේ දෙයක් කරපු මීට කලින් අපිට මතකයි හිටපු ඇමතිතුමියක් සම්බන්ධව මේ වගේ ගැටලුවක් වුණා. ඔබතුමාගේ පහළ නිලධාරීන් ඔබතුමාගේ කාර්යාලය ඇතුලේ ඉඳලා කරන මේ වගේ අසත්‍ය ප්‍රචාර වලට විරුද්ධව ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? ඔබට පුළුවන් ආයතන පරීක්ෂණයක් කරන්න ආයතන මට්ටමේ. ඔබට පුළුවන් මේ නිලධාරී නිවත් කරන්න. ඔබතුමා එහෙම දෙයක් කරලා ඔබතුමා විනයගරුක නායකයෙක්ද කියන එක රටට පෙන්නයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක එකක්. ඊට අමතරව මේ පරීක්ෂණ වලින් යම් සාධාරණයක් අපි බලාපොරොත්තු වෙනවා. සහ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ මුසාවට මේ බොරුවට දැන් මිනිස්සු රැවටිලා ඉවරයි. මේක තවදුරටත් ගෙනියන්න එපා. මොකද සංවිධානාත්මකව ඉහළ සිට පහළට අමතිවරු වෙන්න පුළුවන්, മന്ത്രിවරු වෙන්න පුළුවන්, රාජ්‍ය ආයතන වලට පත් කරලා ඉන්න විවිධ නිලධාරීන් වෙන්න පුළුවන්. අපි ළඟේ තොරතුරු තියෙනවා. කවුද මේ වෙලාවේ මේ වැඩේ කරේ කවුද කියන තොරතුරුත් අපි මේ ලිපිගුණුත් එක්ක බාර දීලා තියෙන්නේ. ඒකට මේ සම්බන්ධව ඉදිරියට පරීක්ෂණේ මේ වැඩේ කරුණාකරලා නතර කරන්න. රටක් නෙමෙයි සිල්ලර කඩයක්වත් කරන්න බෑ ජනාධිපතිතුමනි බොරුවේ. කොට මේ බොරුව නවත්තලා සැබෑ ප්‍රතිපත්ති මත පිහිටවලා ඔබතුමා කටයුතු කරන්න. ඒ වගේම මේ මුසාවාදය නැවැත්තුවේ නැත්නම් ඔබතුමා සහ ඔබතුමාගේ ආණ්ඩුව විතරක් නෙමෙයි පිරිහෙන්නේ මේ රටම. මුසාවාදය කියන එක කොච්චර බලවත් පාපයක්ද කියන එක, බොරුව කියන්නේ කොච්චර බලවත් අධර්මිෂ්ඨ දෙයක්ද කියන එක ඔබතුමා තේරුම් ගන්න. මොකද අපිට මතකයි ඔබතුමාම මීට මාස ගානකට කලින් ওই වේදිකාවල් වල කිව්වා තක්කඩියාගේ අවසාන නවාතැන්පොළ ආගමයි කියලා. ඔබතුමාත් මේ මුසාවාදය සහ ආගම පටලගෙන මොකද්ද මේ කරන්නේ? ඒතකොට ඔබතුමාගේ වචනය අනුව මේ තක්කඩිකමක්ද? මේ දේවල් නිවැරදි කරගන්න මුසාවාදයෙන් තොර ධාර්මිෂ්ඨ පාලනයකට ඔබතුමාට දැන්වත් යන්න පුළුවන් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපි සතුටුයි ඔබතුමා දල්දා ප්‍රදර්ශනයක් කළා. ඔබතුමා දැන් මේ දේවල් පිළිගන්නවා. ඒ ධාර්මිෂ්ඨ දේ ඔබතුමා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට ආරාධනා කරනවා ඒක කරන්න කියලා. මේ මුසාවාදයට තිත තබන්න ජනාධිපතිතුමනි. නැත්තම් මේ මුසාවාදය නිසා පිරිහෙන්නේ ඔබතුමා සහ ඔබතුමාගේ ආණ්ඩුව විතරක් නෙමෙයි සමස්ත රටම. අනුර කුමාර ජනාධිපතිතුමනි ධර්මය ඔබට මග වේවා. ස්තුතියි. මම නීතිඥ සුරංග පෙරේරා. අද දින අපි මේ පැමිණලා ඉන්නේ මේ පැමිණිල්ලක් ගොනු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාව අත්අඩංගුවට නොගන්නා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා තිබෙන බවට මල්වතු නාමියන්ට පවසා තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් අසත්‍ය තොරතුරු පළ වෙමින් තිබෙනවා. ඒ අසත්‍ය පළ කිරීම සිදු කොට ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. එම පැමිණිල්ලේ අනිකුත් කරුණු අතර අපි ඉල්ලා සිටින්නේ මෙවැනි ආකාරයේ අසත්‍ය තොරතුරු පළ කිරීමෙන් විශේෂයෙන්ම මහා ජනතාව අතර ඇති සාමය බිඳ හෙලීමේ දැඩි අවධානමක් තිබෙනවා. ඒ වගේම පාර්ශවකරුවන් විශේෂයෙන්ම රටේ මහා ජනතාව අතර කුතුහලයක් ඇති කරමින් වෛරීය හැඟීම් පොළඹවන ආකාරයේ සිදුවීමක් වෙන්නට ඉඩකඩ තියෙනවා. මෙසේ අසත්‍ය අසත්‍ය දේවල් sannivedanaya කිරීමෙන් ඒ නිසා තමයි අපි අද දින පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරමින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරණය කරන ලද sannivedanaya කරන ලද සියලුම පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මෙහි නිර්වද්‍යතාවය සම්බන්ධයෙන් සියලුම තොරතුරු සොයා බලා විධිමත් විමර්ශනයක් සිදු කොට මෙහි පළකොට ඇති දේවල් අසත්‍ය නම් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා තමයි මේ පැමිණිල්ල අද දින පැමිණ ගොනු කර තිබෙන්නේ. ඔබේ ගමේ නගරේ සිදුවන අයුක්තියට අසාධාරණයට එරෙහිව YouTube අවකාශයේ ඔබේ නාලිකාව SL News Club YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.